අද අපි රිලේ ගැන කතා කරමු. මේ තියෙන ප්‍රැක්ටිකල් රිලේ තුනක් ඔයාලට පේනවා විවිධ ප්‍රමාණයෙන්. මේකේ ප්‍රමාණය කුඩා නිසා මේකේ ස්විච් හරහා ධාරාව ගෙන යාමේ හැකියාව ටිකක් අඩුයි. මේ වගේ ටිකක් වැඩි. හරි. මේ සියල්ලටම අපි කියනවා කන්ට්‍රෝල් රිලේ කියලා. ඒතකොට රිලේ එකට දෙන විදුලි සැපයීම බලා ගන්න ගොඩක් වෙලාවට මෙන්න මේ කොයිල් එකේ ඔයාලට පේනවා ඇති සඳහන් කරලා තියෙනවා මේක නම් AC 24 වෝල්ට්. AC වෝල්ට් 24ක් දුන්නාම තමයි මේ රිලේ එකේ ස්විච් on off වීම සිද්ධ වෙන්නේ. මේක දෙපැත්තට පයින් ස්විච් තියෙන්නේ 2 way switch. පවර් දුන්න ගමන් මේ රිලේ එකේ මෙන්න මේ මැද කොටස ගිහිල්ලා මෙතන හේතු වෙනවා. එතකොට මේ සම්බන්ධතාවය ගොඩ නැගෙනවා. පවර් දෙන්න කලින් මේ සම්බන්ධතාවය ගොඩ නැගිලා තියෙනවා. එතකොට normally close මේ තියෙන්නේ normally open කියන අවස්ථාව තමයි මෙතන පෙන්නලා තියෙන්නේ. මේක ඒතර common එක. මේකත් එක්ක මේක සම්බන්ධ වෙලා පවර් දුන්න ගමන් මේක මෙතෙන්ට ගිහිල්ලා මාරු වෙනවා. මෙතන open වෙලා මෙතන close වෙනවා. ඒ වගේ switch set මේකේ දෙකක් තියෙනවා. අට බැලුමට පේනවා ඇති මේ තියෙන ස්විච් සෙට් දෙක 2 way switch තමයි තියෙන දෙපැත්තට වැටෙන. ඊට අමතරව එතකොට මෙතන අග්‍ර තුනක් කියපෑ නේද? 3යි මේ ස්විච් එකට අග්‍ර 3යි 6යි. එතකොට පවර් ස්විච් එක කියන්නේ කොයිල් එකට විදුලි සැපීම දෙන 2යි 8ක් තියෙනවනේ. එතකොට බලන්න මේකේ පින් 8ක් තියෙනවා ගැනලා බලන්න. පින් 8ක් තියෙනවා. ඒ විදිහට තමයි පින් ටික තියෙන්නේ. එතකොට මේකේ ගහලා තියෙනවා ඇත්තටම මේ කන්ටැක්ට්ස් හරහා යවන්න පුළුවන් කරන්ට් එක කොච්චරද කියලා. මේක නම් ඇම්පියර් 10ක් කියලා ගහලා තියෙනවා. හැබැයි ඇම්පියර් 10 යම් යම් නිර්ණායක යටතේ තමයි ගහලා තියෙන්නේ. ඒවා මම හිතන්නේ මම තියරි ලෙසන් වලදී ඒක විස්තර කරලා දෙන්නම්. මේ විශේෂ කාරණා ටික ඔබ මේකේ පින් තියෙන විදිහ සහ ස්විච් තියෙන විදිහත් මෙතන පුංචි ඩයග්‍රෑම් එකකින් දීලා තිනවා ඒගොල්ලෝ. කියන්නේ මේකේ කොයිල් එක මේ තියෙන්නේ. කොයිල් එකට සම්බන්ධ වෙන්නේ 2 සහ 7 යන අග්‍ර වලට. එතකොට මේ දෙකට විදුලි සැපීම දුන්නාම කොයිල් එක චුම්බකයක් වෙලා මේ ස්විච් වල අවස්ථාව මාරු වෙනවා. ඒ කියන්නේ ක්ලෝස් වෙලා තියෙන කට්ටිය ඕපන් වෙනවා. ඕපන් වෙලා තියෙන කට්ටිය ක්ලෝස් වීමක් සිද්ධ වෙනවා. ඒතර ස්විච් සෙට් දෙකක් තියෙනවා මෙතන 2 way ස්විච් සෙට් දෙකක්. ඒ දෙක තමයි මේ පෙන්නලා තියෙන්නේ. ඒවට අදාළ පින් ටිකක් දීලා තියෙනවා අපිට අර වයරින් කරගන්නකොට ස්විච් කොහොමද පාවිච්චි කරන්න කියන එක අඳුන ගන්න. හරි. එතකොට මේකේ බ්‍රෑන්ඩ් එක නම් අම්රන් කියලා ගහලා තියෙනවා. මේක ටිකක් හොඳ රිලේ එකක්. හරි. අම්රන් බ්‍රෑන්ඩ් එකේ කොයිල් එකේ ගහලා තියෙනවා. කොයිල් එකට දෙන්න ඕන විදුලි සැපීමේ ස්වභාවය. අපි මේ රිලේ එක ගත්තොත් මේක බලන්න මේකේ ගහලා තියෙනවා 24 volts කියලා ගහලා තියෙන්නේ. හැබැයි 24 volts කියලා ගහලා මෙතන ඔයාලට පේනවා ඇති පුංචි ඉරි කෑල්ලක් ගහලා තියෙනවා. ඒ කියන්නේ මේකට වෝල්ට් 24ක් දෙන්න ඕනේ. මේ ඉරි කෑල්ලෙන් කියන්නේ මේකට DC දෙන්න ඕනේ කියලා ඔයාලට පේනවා ඇති මෙතන පුංචි ඉරි කෑල්ලක් සඳහන් කරලා තියෙනවා. 24 volt DC වලින් අර කලින් ටයිම් එකේ 24 volt AC කියලා ගහලා තිබුණානේ. හරි. මේකේ DC වලින් වැඩ කරන්නේ මේ ඉරි කෑල්ලෙන් කියන්නේ මේකට දෙන්නේ DC කියන එක. ඊට අමතරව මේකේ තව දෙයක් සඳහන් කරලා තියෙනවා මේ කොයිල් එකේ ප්‍රතිරෝධය ඕම් 430යි කියලා. හරි. ඒ කියන්නේ කම්බියක් නම් ප්‍රතිරෝධයක් තියෙනවනේ. ඒක 430. හැබැයි කලින් රිලේ එකේ එහෙම ගහලා තිබ්බේ නැහැ. හරි. සාමාන්‍ය මතක තියාගන්න 24 වෝල්ට් රිලේ වල ගොඩක් වෙලාවට AC DC කියලා දෙකක් එනවා. මේක නම් AC කියලා එකක් ගහලා තියෙනවා. මේ අනිත් රිලේ එකේ DC කියලා ගහලා තියෙනවා. ඒතර මේක ඇතුලේ තියෙන මේ ස්විච් තමයි මේ තියෙන්නේ. ඔයාලට පේනවා ඇති ස්විච් සෙට් දෙක. මේ පැත්තේ මේකේ ස්විච් සෙට් ඇත්තටම තුනක් තියෙනවා. හරි. එතකොට 3 වරක් 3 එක ස්විච් එක 2 way කියන්නේ අග්‍ර 3යිනේ. 3 වරක් 3 අග්‍ර 9යි. ඊට පස්සේ කොයිල් එකට අග්‍ර 2යි 11ක් තියෙනවා. මෙතන බලන්න පින් ගණන බැලුවොත් 11ක් තියෙනවා. 8ක් නෙමෙයි 11ක්. හරි. ස්විච් සෙට් තුනක් තියෙනවා මේකේ. ඒතකොට මේක ගහලා තිනවා 10 ampere DC වගේ යවන්න පුළුවන් කියලා මේ ස්විච් එකක් හරහා ඇතුලේ තියෙන. ඉතින් ඒ විස්තර ටික තමයි මේක ගහලා තින්නේ. ඒක ඊට අමතරව මේක විශේෂ දෙයක් තියෙනවා. මෙන්න මෙතන තියෙන පුංචි ස්විච් එකක් ටෙස්ට් බටන් එකක්. මේක එබුවාම මේ රිලේ එකේ ස්විච් මේ විදිහට ඔයාලට පේනවා මේ එබුවාම ගිහිල්ලා සම්බන්ධ වෙනවා. බලන්න මෙතන. මම ඔබනකොට ගිහිල්ලා සම්බන්ධ වෙනවා. මැනුවල් මේ විදිහට ඔන් බලන්න පුළුවන්. ඒ කියන්නේ රිලේ එකේ තියෙන කොයිල් එකෙන් චුම්බකත්වය ඇති කරලා මෙහෙට ඇදලා ගැනීමේ ක්‍රියාවලිය නෙමෙයි. කොයිල් එක පිච්චිලා කියන්නකෝ වැඩ කරන්නේ නැහැ කියලා. වැඩ කරන්නේ නැත්නම් මැනුවල් මේ විදිහට මෙන්න මේ බටන් එක ප්‍රෙස් කරලා මේක ඇතුලේ තියෙන ස්විච් තුන කෙලින්ම ක්‍රියාත්මක කරවන්න පුළුවන් චුම්බකත්වයක් නොමැතිව. බලන්න මම මේක ප්‍රෙස් කරාම මේ කෑල්ල ගිහිල්ලා මැද එක ගිහිල්ලා මේ පැත්තට සම්බන්ධ වෙනවා. ඉතින් මේකේ පහසුකම දීලා තියෙනවා. හරි. නමුත් මේ වගේ රිලේ එකක් ගත්තොත් ඒ වගේ පහසුකමක් ඔයාලට දීලා නැහැ කොහොමවත් ඒ වගේ බටන් එකක් මොකුත් දීලා නැහැ. ඔයාලට පේනවා ඇති. හරි. මේ වගේ රිලේ එකක එහෙම අවස්ථාවක් නැහැ. හරි. අපි අනිත් රිලේ එක බලමු. මේක එකතොට ටිකක් ස්විචේෂි රිලේ එකක්. හරි. මේ ටෙස්ටිං වලට තමයි මේක දෙන්නේ. අපි මොන හරි පරිපතයක මේ කොයිල් එක පිච්චිලාද කියලා අඳුර ගන්න අපිට ඕනම් පුළුවන් මැනුවල් මේක මෙහෙම ප්‍රෙස් කරලා අපේ පරිපතේ ක්‍රියාකාරීත්වය කියන්නේ ස්විච් ක්‍රියාත්මක වෙන්න නිසා පරිපතේ ක්‍රියාකාරීත්වය වෙනවාද කියලා අධ්‍යයනය කරන්න පුළුවන්. මේ රිලේ එක ගත්තාම බලන්න. මේ රිලේ එකේ මේ රිලේ එක පිකප් වුණා එහෙම නැත්නම් ඔන් වුණා කියන්නේ බල්බ් එකකුත් ඒගොල්ලෝ දාලා දීලා තියෙනවා. පුංචි LED බල්බ් එකක්. මේක පත් වෙනවා කියන්නේ කොයිල් එක මැග්නට් වෙලා තියෙන්නේ. චුම්බකයක් බවට පත් වෙලා. ඒ කියන්නේ මේ ස්විච්
ක්‍රියාත්මක වෙලා තියෙනවා කියන එක තමයි එකෙන් කියන්නේ. මේක එතකොට ස්විච් සෙට් තියෙනවා. ඔයාලට බැලු බැලමට පේනවා මෙතන එකක් තියෙනවා. මෙතන මේ පැත්තේ තව ස්විච් සෙට් එකක් තියෙනවා. එතකොට 3යි 3යි 6යි. කොයිල් එකට 2යි 8යි පින් 8ක් තියෙනවා මේකේ බලන්න. මෙතන 4යි මෙතන 4යි පින් 8යි. හරි. කලින් රිලේ එකෙත් පින් 8නේ. හැබැයි මේක ටික රවුන්ඩ් ටයිප් එකක් නෙවෙයි. මේක ස්ක්වයර් ටයිප් එකක් නේද? 4S එකක්. ඒතර මේකේ කොයිල් එකෙත් දෙන්න ඕන වෝල්ටේජතාවය මෙතන සඳහන් කරලා තියෙනවා. මම ඔයාලට පෙන්නන්නම්. මේක නම් දීලා තියෙනවා 220ක් 240ක් දෙන්න පුළුවන් කියලා. ඒ කියන්නේ AC දෙන්න පුළුවන්ලු. ඒ කියන්නේ මේ කෙලින්ම 230 වැඩ කරන රිලේ එකක්. කොයිල් එක කෙලින්ම 230 වෝල්ට් වලින් වැඩ කරන රිලේ එකක්. මේකේ බ්‍රෑන්ඩ් එකත් ඔම්රන් කියලා දීලා තියෙනවා ඒගොල්ලෝ. එතකොට මේක ටිකක් හොඳ රිලේ එකක්. ඉතින් මේ විදිහට තමයි රිලේ ප්‍රායෝගිකව අපි අඳුනා ගැනීම සිද්ධ කරන්නේ. අපි තියරි ලෙසන් වලට එන්නේ. එතකොට ඒ වගේ වැඩි විස්තර මේ සම්බන්ධව ඉගෙන ගන්නවා ඔයා.